මොකෝ මැනික මේ මූණ අනේ නෑ නිකං පසිඳු මට ලොකු ගෙවල් නම් නෑ චම්පා අම්මා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මං ඔයා එක්ක මහ ගෙදරෙනවට ඔයා කැතයිලු කළුයිලු එයාලට ලැජ්ජයිලු චම්පාගේ හිත තව දුකින් පිරුණා මං අපි දෙන්නට ඉන්න කුලියට ගෙයක් අරගෙන තියෙන්නේ මහා ඉඩමේ අයිනට වෙන්න අපි හැමින් කාමරයක් හදාගමු. අනේ පසිඳු මට ඇත්තමයි වෙලාවකට හිතෙනවා ඔයාගේ ලස්සන මගේ කැත කවදා හරි දවසක අපි දෙන්නට ප්‍රශ්නයක් වෙයි කියලා. පිස්සුද චම්පා මේ තියෙන්නේ අද ඉඳලා අපි දෙන්නගේ ගෙදර. හුඟක් ලොකු නැති වුණත් කාමරයක් පුංචි සාලයක් කුස්සියක් ගෙදරටම අල්ලපු වොෂ්රූම් එකක් ඒ ගෙදර තියෙනවා. කෝ චම්පා ඔයා හෙමින් වොෂ් එකක් දාගෙන ඉන්නකෝ මං වොෂ් එකක් දාගෙන එළියට ගිහින් එන්නම්. අපි දෙන්නට කන්නත් මොනවා හරි මම අරගෙන එන්නම්. හරි පසිඳු කොල්ල වොෂ් එකක් දාගෙන ෂෝටක් ඇඳලා ඇඟටම ඇලුණු ටී-ෂර්ට් එකක් දාගෙන එද්දි ඔහුගේ ලස්සන දැක්කහම චම්පාගේ හිතට ගෙනාවේ ආඩම්බරයක්. මගේ මහත්තයාගේ ලස්සන මැනික දොර වහගන්නකෝ. හරි පසිඳු. පසිඳු ගිහාම චම්පා හැමින් ඇඳුම් මාරු කරගෙන වොෂ් එකක් දාගෙන බෑග් එක අස් කරන්න ගත්තා. මොකද්ද නිදහසක් මේ ගෙදර දැනුණා. පසිඳු නැතුව පාළුයි. චම්පා හරි ලස්සනට ටික මුළු ගෙදරම අස් කළා. රෑ 9ත් පහුවෙලා පසිඳු ගෙදර එද්දී චම්පා පසිඳු ඇයි මෙච්චර වෙලා කොහෙද ගියේ? මං ඔයාට හුඟක් වෙලා කෝල් ගත්තා. ඒත් ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැනේ. ඕෆ් වෙලා මැනික මොනවද අද ගෙනාවේ? මං බිත්තර රොටි අරගෙන ආවා. එන්න අපි කමු. පසිඳු නම් කෑවෙම නැති තරම්. ඔයාට බඩගිනි නැද්ද පසිඳු? මට බඩගිනි නෑ චම්පා. ඒ මොකද? දවල් කාපු ගමන් නේද? මං ටවුමෙන් තේ එකක් බිව්වා. චම්පා හරි ලස්සනට ගේයස් කරලානේ. ඔව් එන්නකෝ ඉතින් ළඟට. අනේ පසිඳු ආයෙමත් ඇඟ හොදගන්නේ නැද්ද? ඇයි අනේ මං ඇඟ සෝදලානේ ගියේ. දාඩිය නැද්ද? නැහැ එන්නකෝ. පසිඳු හරි ඉක්මනට චම්පා ඇදලා ඇඳට දාගත්තේ හරි පළපුරුදුකාරයෙක් වගේ. චම්පාගේ දෙතොල් ඔහුගේ දෙතොල් එක්ක හරියට ඔට්ටු වෙද්දි ඇයිගේ හීන් පටි රෑ ඇඳුම් එහෙම්මම ඇඳ පාමුල විසි වෙලා. චම්පා එහෙම්මම ඔහුගේ ළඟ නිරුවත් වුණා. මැනික මං අනිත්තුන් වගේ නෙවෙයි. ඒ කිව්වේ මං රස්සාව එක්ක හුඟක් බිසි වෙනවා. උදේ ගිහාම හුඟක් රෑ වෙනකල් මං වැඩ. මගේ මැනිකට සිද්ධ වෙනවා හැම දෙයක්ම දරා ගන්න. හරි පසිඳු මට තේරෙනවා. මගේ හොඳ කෙල්ල. අනික මැනික මම ආස නෑ කොයි වෙලෙත් ගෑණි වැඩ කරන තැනට රිංගනවට. මම කරන්නේ හුඟක් වෙලාවට පිරිමි අය එක්ක ගනුදෙනු. ගෑනු ඇවිත් එතන ඉද්දි බොරුවට නැති ප්‍රශ්න. මට තේරෙනවා පසිඳු මං එහෙම එන්නේ නෑ මහත්තයෝ. මං ආස ගෙදරට වෙලා ගෙදර වැඩ ටික කරගෙන නිදහසේ ඉන්න. මගේ හොඳ මැනික. පසිඳු චම්පා තුරුළු කරගෙන හරි ආදරෙන් ඇයට ලං වුණා. පසිඳු 8යි වෙලාව. ඉක්මනට නැගිටින්නකෝ. චම්පා කීයදනේ වෙලාව? 8යි. පසිඳු නැගිටලා ලස්සන්ට ලෑස්ති වෙලා එළියට බැස්ස වැඩට යන්න. මැනික මං යනවා. හරි පසිඳු. පසිඳු මල්ලි ඊයේ පරක්කු වුණා කියලා වයිෆ් කුරුකුරු ගෑවේ නැද්ද? අපෝ නෑ මං වෙලාසනම කිව්වා. මෙහෙ එන්න එපා කියලා. කියන දෙයට කැමති වුණාද? ඔව් ඒක හොඳයි. පසිඳුට තියෙනවා සැලොන් එකක්. පසිඳු කරන්නේ පිරිමි අයගේ කොණ්ඩේ හරි පිළිවෙලට කපන එක.
ගමේ සේරම පිරිමි අය කොණ්ඩේ කපන්න ආවේ පසිඳු හොයාගෙන. ඔහුගේ සැලොන් එක කොයි වෙලෙත් සෙනගින් පිරීලා තිබුණා. යන්තම් අවුරුදු 18 සම්පූර්ණ වෙද්දී පසිඳු සැලොන් වැඩ පුරුදු වුණා. ලොකු ආර්ථික ශක්තියක් නැති පසිඳු එක එක සැලුන් වල කුලියට වැඩ කළා. අවුරුද්දක් වගේ ගෙවෙද්දී යන්තම් පසිඳු හරි ලස්සනට සැලොන් වැඩ ඉගෙන ගත්තා. චාන්දනී අක්කගේ සැලොන් එක ගමේ කාගෙත් ප්‍රසිද්ධම සැලොන් එක. චාන්දනී අක්කා කිව්වට ඇයගේ වයස අවුරුදු 45ත් පහු වෙලා ඒ වෙද්දී. චාන්දනී අක්කගේ සැලොන් එකේ ඉස්සරහා පොඩි ඉඩක් තියෙනවා. චාන්දනී අක්කගේ දුවගේ බබාගේ කොණ්ඩේ කපන්න ආවේ පසුදිග ළඟට. මල්ලි ඔයා ඇත්තටම මාර ලස්සනට කොණ්ඩේ කපනවා. ඇයි ඉතින් ඔයාගෙම කියලා සැලොන් එකක් දාගෙන අයින් වෙන්නේ නැත්තේ? මටත් ආසයි අක්කේ. ඒත් ඉතින් කොහෙන්ද එච්චර ලොකු සල්ලියක්? අපෝ මල්ලි දවල් වෙලාවක එන්නකෝ මගේ සැලොන් එක පැත්තේ. මං කියලා දෙන්නම්. ඒ දේවල් ගානට කරගන්න. චාන්දනී පසිඳුට කිව්වා වගේම දවසක් පසිඳු ආවා චාන්දනී අක්කගේ සැලොන් එකට. අක්කේ මේ අපේ පසිඳු මල්ලිනේ. එන්නකෝ මං පොඩ්ඩක් බිසී මල්ලි. ඉන්නකෝ ටිකක්. ආව වැඩ කීපයක්ම ඉවර වෙද්දි පැයක් දෙකක් ගියා. මල්ලි සැලොන් එකක් පටන් ගන්න ලේසි නෑ. අඩුම තරමේ ලක්ෂ 10ක් 20ක්වත් ඕනි. ඒකනේ අක්කේ මං ළඟ එච්චර සල්ලි නෑ. හරි අපි බැංකු ලෝන් එකකට යන්න ඕනේ. ඔයාට ටික දවසක් යනකල් මගේ සැලොන් එකේ ඉස්සරහ දෙන්නම්. කස්ටමර්ස්ලා අල්ල ගන්න. පස්සේ අපි බැංකු ලෝන් එකකට ගිහින් රෙන්ට් එකකට තැනක් අරගෙන Tamanගෙම කියලා සැලොන් එකක් පටන් ගන්න ඕනි. දැනට මල්ලි කොණ්ඩේ කපන්න ඕනි දේවල් ටික විතරක් අරගෙන මෙතන ඉස්සරහ සැලොන් එක දාගන්න. ඔය ඇත්තමද චාන්දනී අක්කේ? ඔව් මල්ලි. මට ඔයා දැක්කහම දුකයි. අපරාදෙනේ කොල්ල එක එක්කෙනාට හම්බ කරලා දෙන්නේ. අනේ හා අක්කේ. පසිඳු ගෙදර ආවේ හුඟක් සතුටින්. ළඟ පොඩි ගාණක් තියෙනවා. ඒකෙන් ඕනි දේවල් ටික ගන්න පුළුවන්. පසිඳු ඊළඟ දවසේ නගරයට ගිහින් අලුතින් සැලොන් එකකට ඕනි බඩු ටික ගත්තා. ජීවිතේ අලුතින්ම පාට වෙන්න පසිඳුගේ හරි ලස්සන හීනයක්. අක්කේ මේ මගේ හීනේ. ඒකනේ මල්ලි. මේකෙන් දැනට පුටු දෙකක් ගන්න. පසිඳු චාන්දනී අක්කගේ සැලොන් එකට සම්බන්ධ වුණේ අන්න එහෙමයි. අක්කගේ හස්බන්ඩ් නැති වෙලා. අක්කා හුඟක් දවසට රෑ වෙනකල්ම හිටියේ සැලොන් එකේ. දුව කසාද බැඳලා වෙනම ජීවත් වුණා. ගෙදර හිටියෙත් චාන්දනී අක්කා තනියම. අඩේ පසිඳු උඹට චාන්දනී අක්කා කොහොමද බං සෙට් උනේ? අක්කට උඹේ ලස්සන දැකලා පිස්සු හැදෙන්නේ නැති බං? කොල්ල පසිඳුට විහිළු කළා. අම්මයි පුතයි වගේ පසිඳුගේ චාන්දනී අක්කගේ වයස. ඒත් ඉතින් ආදරේටයි රාගයටයි කොයින්ද වයසක්? ආයෙමත් එන්නම් මේ කතාවේ තව කොටසක් අරගෙන.